අයිබෝවන් යාළුවනේ මගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසමරස වටලප්පන් එකක් අමුඩව්‍ය දෙකකින් සාදා ගන්න ආකාරය. මුලින්ම මං බිත්තර පහක් අරගෙන එකින් එකට කඩලා වෙන වෙනම භාජනයකට දමා ගන්නවා. එහෙම බිත්තර පහ වෙන වෙනම කඩලා දාගන්නේ නරක් වෙලා තිබ්බොත් අනිත් එකට ඒ හාමු වෙන හින්දා. ඊළඟට අපි කඩාගත්තු බිත්තර ටික හොඳින් බීටරයක් හෝ ගෑරුප්පුවක් ආධාරකයකින් හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඔයාලට බෙන්ඩරයක් තියෙනවා නම් බෙන්ඩරයකින් හරි මේක හොඳට මික්ස් කරගන්න පුළුවන්. ඉන්පසු මං අරගත්තු හකුරු ටික සිහින්ව හොඳින් කපා ගන්නවා. මේක ගොඩක් හීනිවට කපා ගන්න තරමට තමයි ඉක්මනට දිය කරගන්න පුළුවන්. ඕනේ නම් ඔයාලට හකුරු ඕන වර්ගයක් මේ හකුරු වගේම වෙන හකුරු වර්ගයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේක සීනි ටිකක් හොඳට කැරමල් කරලා හොඳට පාටට හදා ගන්න පුළුවන්. ඉන්පස්සේ අපි කපාගත්තු හකුරු ටික භාජනයක් අරගෙන ඒකට දමා වතුර කෝප්පයක් එකතු කරගන්නවා. එකතු කරලා හොඳින් කලවම් කරලා ආයේ නැවත වතුර ටිකක් එකතු කරගෙන ලිප මතින් තියලා හොඳින් හැඳිගා ගන්නවා. ඉන්පසු ලිපේ ගින්දර මධ්‍යස්ථ ප්‍රමාණයට තියලා හොඳින් අඩිය අල්ලන්නේ නැති ගානට හොඳින් හැඳිගා ගන්න ඕනේ. ඉන්පස්සේ හකුරු ටික ලිපෙන් බාලා එය නිවෙන තුරු රයිස් කුකර් එකට වතුර දමා රත් වෙන්න තියනවා. ඊට පස්සේ අපි බෙන්ඩරේ අරගෙන ඒට බිත්තර ටික හොඳින් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට හොඳින් නිවුණු හකුරු මිශ්‍රණයත් ඒට හොඳින් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට ලුණු ස්වල්පයක් තලාගත්තු කරුඳ මුල් කරාබු නැටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හොඳට ඒක බෙන්ඩරේට දමා මික්ස් කරගන්නවා. මික්ස් කරගත්තු මිශ්‍රණය අපි පැටියකට හොඳින් පෙරා ගන්නවා. ඉන්පසු දරඬුවක් රයිස් කුකර් එක මත තබා අපි සකසාගත් මිශ්‍රණය රයිස් කුකර් එක මතින් තබා එය හොඳින් ආවරණය කර විනාඩි 45ක් හොඳින් පිස ගන්නවා. බලන්න
අපි දැන් පියන ඇරලා බලමු. මේ තියෙන්නේ හරියටම විනාඩි 45කට පස්සේ වටලප්පම හොඳට තැම්බිලා තියෙන ආකාරය. බලන්න හොඳ පාටට සුවඳට ලස්සනට වටලප්පම හොඳින් තියෙනවා. අපිට මේක හොඳට තැම්බිලාද කියලා බලන්න පුළුවන්. ටූත් පීට් එකක් අරගෙන හොඳට මේක ඇනලා බලපුවාම ඒකේ මුකුත් ඇලෙන්නේ නැත්තම් හොඳට වටලප්පම තැම්බිලා තියෙන්නේ. අපි ලිපෙන් බාගත්තු වටලප්පම ටික වේලාවක් නිවෙන්න තියලා ඊට පස්සේ පැය දෙකක් පමණ ශීතකරණයේ තබා ගනිමු. මේ තියෙන්නේ හරියටම අපි පැය දෙකකට පස්සේ ශීතකරණයේ තබාගත් වටලප්පම. ඉතින් බලන්න හරි ලස්සන පාටට සුවඳට තියෙනවා. හරිම රසයි. ඔයාලත් මේ වගේ රසමලස වටලප්පම් එකක් හදලා බලන්න. ගිහින් එන්නම්. බායි.